හොඳයි අපි දේව වචනය වෙතට යමු යමු. දෙවියන් වහන්සේගේ වචනය අපි නිතර නිතර බලනවා. මම හිතුවා අපි බොහෝ වෙලා දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා කළාට ඔයාලට මේ සියලු දේවල් තේරුම් ගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන වචන 25000 30000ක් විතර කතා කරනවා ඇති මේ පැයක් විතර කාලය තුල. එච්චරකට අපි ගොඩාක් වචන කතා කරනවා. හැබැයි මේකෙන් මේ දෙන පණිවිඩය තුලින් ඔයාලට යහපතක් වෙනවා දකින්න තමයි එකම ප්‍රාර්ථනාව. ඒ වගේ මේ දිවා රාත්‍රී දෙකේ උගන්වන්නේ මේ තුලින් ඔයාලට විශිෂ්ට පණිවිඩයක් ලබාගෙන දෙවියන් වහන්සේ කරුණාව තුළ ඔයාලගේ ජීවිත සාර්ථක වෙනවා දකින්න තමයි එකම ආසාව. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අනර්ග බලය ඒ ප්‍රඥාව දැනගන්න ඔයාලා ඉල්ලලා යාඥා කරන්න ඔයාලත් ස්වාමීන් අපටත් මේක තේරුම් ගන්න බුද්ධියත් බලයත් ප්‍රඥාවක් දෙන්න කියලා. මොකද මේ කතා කරන දේවල් ඔයාලා තේරුම් ගත්තේ නැත්නම් මේ කතා කරන දේවල් ඔයාලා මතකේ රඳවා ගත්තේ නැත්නම් ඇත්තටම ජය ගන්න බෑ. සුදු බයිබලයේ කියනවා දිවා රාත්‍රී දෙකේ උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන, උන්වහන්සේගේ රාය දවල් දෙකේ වචනය බලන, ඒ ගැන කතා කරන අය වාසනාවන්තයි කියලා. ඉතින් අපි ඒ නිසා තමයි අද මේ වචනේ බලන්නේ. අද විතරක් නෙවෙයි මම දැනට අවුරුද්දක පමණ කාලයක්